ඔය ඉස්සර කාලෙම මිනිස්සු කියලා තියෙනවනේ අත හෙලෙව්වොත් තමයි කට හොලවන්න පුළුවන් කියලා. බීලාද කන්නේ කාලාද බොන්නේ. ශක්තිය කිලෝ කැලරි 7ක් හම්බ වෙනවා. ඒ කියන්නේ සිංහ ගතිය එන්න හේතුව ඒකයි. ඒකයි. පරිප්පු කන එක ගුණයිද? ඕකට අපි එකතු කරනවා නයිට්‍රේට්ස් කියලා ද්‍රව්‍යයක්. අපෝ අද නම් මේ කිරිබත් එපා. මේ බිත්තරවල මෙන්න මේ කියන එසෙන්ෂල් ඇමිනෝ ඇසිඩ් 9ම තියෙනවා. ලංකාවේ පොඩ්ඩක් අපිව අඳුරන ප්‍රමාණය අඩුයි. අපේ තුන්වෙනි එපිසෝඩ් එකේදී මේ හම්බෙන්නේ දැන් පහුගිය දවස් ටිකේම අපිට හම්බුනේ ඒ කියන්නේ කලාලෝකේ මිනිස්සු එහෙම නැත්නම් අර අපි කියන්නේ නිකන් නම කිව්වම එක පාරට නම කිව්ව ගමන් පින්තූරෙත් අඳුරන එහෙම පිරිසක් අපි එක්කන් ආවේ එපිසෝඩ් 2යි. තාමත් ඒ එපිසෝඩ් දෙකේ පළවෙනි එකට සහ දෙවෙනි එකට ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා. ඒක ටිකක් ඉස්සරහට එම යන්න දෙමු. ඒ අතරවාරේ අපි අද තුන්වෙනි එපිසෝඩ් එකට අද අපි සම්බන්ධ වුණා. අයබෝන්. අයබෝන්. ඉතින් මේ අද නම් කෑමක් තමයි. අද මෙහෙම අද අපි සාමාන්‍යයෙන් කෑම කියන එකනේ ලෝකේ මිනිස්සු හැමදේම කරන්නේ කන්නයි බොන්නයිනේ. එහෙම කියනවානේ. ඔය ඉස්සර කාලේ එහෙම මිනිස්සු කියලා තියෙනවානේ අත හෙලෙව්වොත් තමයි කට හොලවන්න පුළුවන් කියලා. නේ? ඒ කියන්නේ මිනිස්සු වැඩ කරොත් තමයි කන්න බොන්න පුළුවන්. ඒ නිසා දුක් මහන්සිලා වැඩ කරනවා හොඳට කාලා බීලා ඉන්න. හොඳට කනවා කියලා කියන්නේ මොනවා හරි වහක් බඩ පිරෙන්න කනවා කියන එක නෙමෙයිනේ. ඒ නිසා අපි අද කතා කරන්න කල්පනා කරේ මේ අපි චරිත වෙන්න කිව්වා. චරිත එක අපි කතා කරනවා කෑම බීම ගැන. අයබෝන් චරිත. අයබෝන්. මේ චරිත් ගුණතුංග. මට කියන්නකෝ දැන් අපි අඳුරගන්න විදිහක් තියෙනවා. ඔයාට දැනෙන විදිහට කවුද? රයිට්. මෙහෙමයි මම ගැන කතා කරනවා නම් දැන් අපේ සංකල්පයේ concept එක ගත්තාම ලංකාවේ පොඩ්ඩක් අපිව අඳුරන ප්‍රමාණය අඩුයි. මොකද මම වෘත්තියෙන් පෝෂණවේදී කෙනෙක්. ඒ කියන්නේ නියුට්‍රිෂනිස්ට් කෙනෙක්. හැබැයි ලංකාව ගත්තාම දැනට මේ ලංකාවේදී නියුට්‍රිෂනිස්ට් කියන කෙනා කවුද? එයාගේ මේන් රෝල් එක මොකද්ද? කියන ලොකු අවබෝධයක් මේ ඉන්න අපේ ලංකාවේ පුරවැසියන්ට අඩුයි. අවධානයකුත් අඩුයි. දැන් විශේෂයෙන්ම අපි හිතන්නකෝ වෛද්‍යවරයෙක් කියනවා කියලා. හැබැයි අපි වෛද්‍යවරයෙක් කිව්වම ලංකාවේ ඉන්න පොඩි දරුවගේ ඉඳලා හැම කෙනාම දන්නවා කවුද වෛද්‍ය වෘත්තිය කියන්නේ කියලා. හැබැයි අපි පෝෂණවේදී කියන දේ එහෙම නැත්නම් නියුට්‍රිෂනිස්ට් කියන දේ ගත්තාම ගොඩක් වෙලාවට තියෙන මේ පිළිබඳව තියෙන ගොඩක් අයගේ අවබෝධය අඩුයි ඇත්තටම. හැබැයි අපි ගත්තාම ඇත්තටම මම චරිත් ගුණතුංග කියන කෙනා ගත්තාම මම වෘත්තියෙන් පෝෂණවේදී කෙනෙක්. ඒ වගේම මම SLMC registered. ඒ කියන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි පෝෂණවේදී කෙනෙක්. එතකොට මම ඉගෙන ගත්තේ මගේ මූලික මම ඩිග්‍රී කරන්නේ නියුට්‍රිෂන් ස්පෙෂල් ඩිග්‍රී එකක්. ඒක ලංකාවේ දැනට තියෙන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය විශ්වවිද්‍යාලයේ විතරයි විශේෂ උපාධියක් තියෙන්නේ පෝෂණය සම්බන්ධයෙන්. එතකොට මම මේ උපාධිය සම්පූර්ණ කරලා තමයි වෛද්‍ය සභාවේ පෝෂණ විදිහට ලියාපදිංචි වෙන්නේ. ඒත් එක්කම දැනට මම පෝෂණය සම්බන්ධයෙන් ගොඩක් දේශන පවත්වනවා, ලෙක්චර්ස් කරනවා. ඊට අමතරව විශේෂයෙන්ම මම ඩයට් ප්ලෑන් කරනවා. මොකද අපිට දැන් ගත්තාම ලංකාව, ආසියාව, ලෝකෙම ගත්තාම ගොඩක් මේ තියෙන ලෙඩ රෝග ගත්තාම ඇවිල්ලා අපිට මේ අපි ගන්න ආහාර සම්බන්ධව තියෙන ගැටලු තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපි නිවැරදිව අපි ආහාර කියන දේ හඳුනාගත්තොත් අපිට පුළුවන් නම් මේකේ තියෙන ගුණාත්මක භාවයත් අඳුරගෙන අපිට තෝරගන්න පුළුවන් නම් අපිට මේ ගොඩක් තියෙන ලෙඩ රෝග අඩු කරගන්න පුළුවන්. දැන් දිලුම් මෙහෙම එකක් තියෙනවා. සබ්ජෙක්ට් එක හොඳටම දන්නවා වුණාම ගෙදරදි කෑම එකක් ගන්න ගියත්, කඩේට ගිහිල්ලා කෑමයක් ගන්න ගියත්. දැන් මෙයා දන්නවනේ මේක දැන් හොඳ නරක දන්නවනේ. එක්ස්ට්‍රීම් හිතුවොත් මෙයාට කන්න වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්. ඔයාගේ මං අහන්නේ දැන් චරිත වගේ සාමාන්‍ය ජීවිතේදී ඔය කියන දේවල් ඔයා අනුගමනය කරනවද නැත්නම් ඔයත් සාමාන්‍ය විදිහට සාමාන්‍ය ජීවන රටාවක ඉන්න කෙනෙක්ද? මොකද පෝෂණය කියන කෙනවා ඒකේ උඩටම ඉගෙන ගත්ත කෙනෙක්. අපි පෝෂණය ගැන කතා කරනකොට ඇත්තටම දැන් අපි හිතන්නකෝ බත් කියලා. අපේ ලංකාවේ ප්‍රධාන ආහාරය බත්. අපි හැමදාම බත් කනවා. හැබැයි අපි බත් කෑවේ පුරුද්දක් විදිහට. හැබැයි අපි බත් ගැන කද්දී දැන් ඇත්තටම අසංක හිතලා බලන්න ඔයා බත් කද්දී මේකේ තියෙන ගුණාත්මක බවක්. මේකේ තියෙන නියුට්‍රිෂන් වැලියු එකක් ගැන හිතලා තියෙනවද කවදාවත්? නෑනේ බඩ පිරෙනවා ඒක තමයි. අපි කන්නේ ඇත්තටම අපිට පුරුද්දකට. හැබිට් එකකට තමයි අපි බත් කන්නේ. හැබැයි අපි ඇත්තටම මේ කෑම ගද්දි බද්ද එහෙම නැත්නම් අපි ගන්න අනිත් ආහාර ද්‍රව්‍යද අපි බලන්න ඕනේ මේකේ තියෙන ගුණාත්මක බව. අපිට මොකද්ද ඇත්තටම මේකෙන් ලැබෙන ගුණය? එතකොට අපි විශේෂ ගුණාංග සහ මේ වගේ තියෙන අපි ගන්න කොයිතරම් ප්‍රමාණයක්ද?
කොලිටි සහ කොන්ටිටි මෙන්න මේ කියන දෙකම පිළිබඳව අපිට හොඳ අවබෝධයක් තියෙනවා නම් ඇත්තටම අපිට මේ තියෙන ගොඩක් ලෙඩ රෝග විශේෂයෙන්ම බෝන වෙන රෝග විශේෂයෙන් දියවැඩියාව හයිපර්ටෙන්ෂන් ඊට පස්සේ තියෙන විශේෂම ප්‍රශ්නයක් තමයි තියෙන අයට තියෙන ඔබේසිටි එහෙම නැත්නම් ස්ථූලතාවය කියලා අපි කියන්නේ බර වැඩිකම මේ වගේ ලෙඩ රෝග ගොඩක් අපිට ප්‍රයිමරි ප්‍රිවෙන්ෂන් හැදෙන්න කලින් වළක්වා ගන්න පුළුවන් ක්‍රමය තමයි අපි නිවැරදි ආහාර රටාවක් තෝරගන්න එක. දැන් ඕක කියාගෙන යද්දි මට පොඩි මෙහෙම කතාවක් මතක් වුණා. දැන් අපි ඔය දැන් සබ්ජෙක්ට් එකක් විදිහට ඕක දැන් කතා කරනවා වුණාට ඉස්සර ඈත අතීතයේ අපේ ගම්වල අපේ ලංකාව විදිහට කතා කරොත් අපේ ගම්වල අපේ ආච්චිලා සීයලා අම්මලා තාත්තලා යම් තරමකට මීට වඩා ඕක ගැන දැනන් හිටියා කියලා කියන්න බෑද අපිට. කියන්නේ ඒගොල්ලන්ගේ හොඳ ආහාර රටාවක් තිබුණා කියලා. මං කියන්නේ මේ අපිට සමාජයේ ඇහෙන දේවල් අපේ කාලේ අපි කෑවේ මෙහෙමයි දැන් ඉන්න අය කන්නේ මෙහෙමයි ඒක වැරදි අපි නම් ඕවනේ මේ කෑවේ අපි මේව කාපින්ද අදත් හයියට ඉන්නේ ඒ වගේ කතාවක් තියෙනවා සහ මේ කියන්නේ චරිත ජීවත් වෙන කාලය ගත්තත් ඒ කාලේට මිනිසුරියක් කියනවා අවුරුදු 80 100 ජීවත් වුණා දැන් ඉතින් 50 60 heart attack 35 heart attack ඔය වගේ කියනවා ඒක ඇත්තටම කියන්නේ මේ අපි කාපුවා නිසා තමයි අද අපි මෙහෙම ඉන්නේ කියලා ඒක ගැන මොකද්ද පොඩ්ඩක් අපිට පැහැදිලි කරන්නකෝ ඒක ඇත්තටම අපි ගත්තොත් ඒ තිබ්බ පුද්ගලයන්ගේ තිබ්බ දැනුමට වඩා අපි ඇත්තටම අපි ගත්තහම අපි හිටියේ අපේ අතීත කාලේ හිතන්න අපේ එක පරම්පරාවක් දෙයක් අපි පිටිපස්සට ගිහිල්ලා බලන්න. ඒ කාලේ හිටිය පුද්ගලයන්ගේ සහ වර්තමාන අපි ඉන්න අයගේ ජීවන රටාවේ අපි ලයිෆ් ස්ටයිල් එකේ ලොකු වෙනස්කම් තියෙනවා. එතන ප්‍රධාන වශයෙන්ම අපිට කරුණු කාරණා දෙකක් කතා කරන්න වෙනවා. පළවෙනි කාරණාව ඇවිල්ලා අපි ගන්න ආහාර. දෙවෙනි කාරණාව තමයි අපේ ෆිසිකල් ඇක්ටිවිටි අපි කරපු ක්‍රියාකාරකම් දැන් හිතලා බලන්න අපි දිලුම් අපි අතීතේ ගත්තොත් අපේ ආච්චම්මලා කාලේ කියලා හිතන්න අපේ ආච්චම්මලා සීයලා කාලේ ඒගොල්ලෝ සාමාන්‍යයෙන් කෑම හොයාගන්න ගියාම අපිට ඒ කාලේදී තිබුණ ෆුඩ් අවුට්ලට් ප්‍රමාණයෙන් ගැන වට අදහසක් ගන්න පුළුවන්ද දැන් ඇත්තටම හිතන්න අපි නගරබද ප්‍රදේශයක වුණත් හරිම ලිමිටඩ් ආහාර තිබ්බ ෆුඩ් අවුට්ලට් ටිකක් තමයි තිබුණේ හැබැයි එතකොට ඒගොල්ලොන්ට සිද්ධ වෙනවා ඒ අවශ්‍ය කෑම තමන්ගේ ගෙදරදීම හදාගන්න. තමන් වී වගා කරනවද ඒ ප්‍රොසෙසිං ගෙදරදීම තමයි කරගන්නේ. මොකද තිබුණ වී මෝල් ප්‍රමාණය අඩුයි. ඒගොල්ලොන්ට ඒක අරගෙන යන්න තැනක් නැහැ. මොකද ගෙදරදීම තමයි ඒ කට්ටිය ටික කරගත්තේ. එක පැත්තකින් එතකොට ඒගොල්ලොන්ට ෆිසිකල් ඇක්ටිවිටි පැත්ත වැඩි. ඒගොල්ලොන්ගේ එනර්ජි එක්ස්පෙන්ඩිචර් එක වැඩි. ඒ වගේම තමයි ඒගොල්ලොන්ට තිබුණ ෆුඩ් වෙරයිටි ප්‍රමාණය අඩුයි. අපි දැන් හිතලා බලන්නකෝ අපි ගියාම දැන් තියෙන ඕනි තරම් අපිට ෆුඩ් අවුට්ලට් තියෙනවනේ. දැන් හිතන්න අපි ගියාම පේස්ට්‍රි ෂොප් එකකට ගියා කියලා. අපිට තියෙනවා අයිටම් 100කට වැඩි ප්‍රමාණයක්. අපි ගත්තම අපිට එක එක අලුතෙන් නම් වෙනවා එක එක જાති තියෙනවා. හැබැයි අපි ඇත්තටම බැලුවොත් අපිට ඒ සිලෙක්ට් කරගන්න තියෙන ෆුඩ් අයිටම් ප්‍රමාණය වැඩි වුණාට ඒ වගේ තියෙන ගුණාත්මක භාවය කොහොමද? අපි ඇත්තටම ගත්තොත් වැඩියෙන්ම මේ ෆුඩ් අයිටම් වල තියෙන ස්ටාර්ච් ප්‍රමාණය වැඩි. අනික ඔය තියෙන ස්ටාර්ච් තියෙන රිෆයින් මොකද ඔය වගේ තියෙන තන්තු ප්‍රමාණය සහ අනිකුත් තියෙන අපිට පෝෂණ ගුණයක් තියෙන තවත් සංකටක ගොඩක් අඩුයි. එතකොට අපි අතීත කාලේ ගත්තොත් ගොඩක්ම ප්‍රොසෙස් ෆුඩ් ප්‍රමාණය අඩුයි. අපි ගෙදරදී වී කෙටුවොත් ඒගොල්ලෝ ගෙදර තියෙන ඒ වංගෙඩිය මෝල් ගහ පාවිච්චි කරලා ඒක ගන්නවා පිරිසුදු කරලා ඊට පස්සේ අපි ආහාර හදලා ගන්නවා. ඊට අමතරව ඒගොල්ලොන්ට ගොඩක් දුරට ඔය තියෙන ප්‍රොසෙස් ෆුඩ් ප්‍රමාණයන් අඩුයි. ඒ නිසා ඒ කාලේදී ෆිසිකල් ඇක්ටිවිටි ප්‍රමාණය සහ ෆුඩ් වෙරයිටි ප්‍රමාණය අඩු නිසා ඒගොල්ලොන්ගේ අර ගන්න ශක්ති ප්‍රමාණය සාපේක්ෂව වැය කරන ප්‍රමාණය වැඩි. දැන් පෝෂණ වේදිකයක් විදිහට මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. චරිත් දැන් ලෝකයේ අපි කියනනේ එදාට වැඩිය හැමදේම ඇඩ්වාන්ස් කියලා. දැන් මිනිස්සු පෝෂණය පැත්තෙන් ගත්තම කෑමවල එහෙම ඇඩ්වාන්ස් වෙලා නැද්ද? ඒ කියන්නේ කෑමවල දැන් අපි කියනවා සාමාන්‍යයෙන් වරක මදුලක් කරගෙන ඒක වැලි වැඩ් කළා ඒක ඇවිල්ලා අපේ බඩට එනකොට ඒක සමහර විට කාට හරි හිතෙන්න පුළුවන් ඒකට වසවිස තමයි ගොඩක් වෙලාවට දීලා තියෙන්නේ කියලා. ඔයගේ අදහස මොකක්ද ඒ ගැන? අසංක මෙහෙමයි දැන් සාමාන්‍යයෙන් අපි ගත්තාම ෆුඩ් ගත්තාම අපිට ප්‍රොසෙස් ෆුඩ් තියෙනවා ඒ වගේම රෝ ෆුඩ් ගන්න පුළුවන් ක්‍රම තියෙනවා. හැබැයි ඒකෙදී අපි බලන්න ඕනේ මේ ප්‍රොසෙස් කරන එකේදී අපිට ගන්න පුළුවන් වාසි තියෙනවා. සමහර ආහාර ද්‍රව්‍ය තියෙනවා අපිට කල් තියාගන්න බෑ. හැබැයි අපි ප්‍රොසෙස් කරොත් අපිට පුළුවන් වෙනවා මේ ෆුඩ් අයිටම් තියාගන්න කාලේ වැඩි කරන්න. හැබැයි සමහර වෙලාවට තියෙනවා දැන් ඇත්තටම තියෙන්නේ ඒ ටෙක්නොලොජි දියුණු වුණත් සමගම සමහර අපි එකතු කරන රසායන ද්‍රව්‍ය ගත්තාම අපිට එකතු කරන්න ඕනි තියෙන ඒ වගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ threshold level තියෙනවා. අපිට ඒ ඇඩ් කරන්න ඕනි ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් එකතු කරොත් සමහර වෙලාවට වැරදීමකින් හෝ හිතාමතා අපිට ඒක හෙල්ත් එකට අපිට ගොඩක්
එකන බෑඩ් විදියට බලපාන්න පුළුවන් විශේෂයෙන්ම දැන් හිතන්නකෝ ඔයගොල්ලෝ අපි හැමෝම වගේ දන්නේ මීට් බෝල් සොසේජස් වගේ දේවල් ගන්නවා කියලා. ඕකට අපි එකතු කරනවා නයිට්‍රේට්ස් කියලා ද්‍රව්‍යයක්. ඒ නයිට්‍රේට්ස් දැම්මහම මේක තියෙන පාට සහ කල් තියාගන්න ක්‍රමය වැඩි වෙනවා. හැබැයි ඒක අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වුණොත් මේක අපිට පිළිකාකාරකයක් වුණත් වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසා ඒකෙදි අපි කතා කරොත් මේ ප්‍රොසෙස් ෆුඩ් සහ රෝ ෆුඩ් ගත්තහම ඒකේ වාසිය අවාසි දෙකම තියෙනවා. හැබැයි අපි පළතුරු වගේ જાතියක් ගන්නවා නම් ගොඩක් වෙලාවට අපිට නැචරල් ඇස් ඉට් ඉස් ගන්න පුළුවන් නම් ඒකේ තියෙන අපිට තියෙන වාසිය වැඩි මොකද අර ප්‍රොසෙස් එකට වඩා. අපි උදේ කෑම එකේ ඉඳන් රාත්‍රී නිින්දට යනකම් කනබුන දේවල් ගැන අපි මෙතනදී පොඩ්ඩක් කතා කරනවා. අර උදේට රජෙක් වගේ කන්න ඕනේ. ඇත්ත ඒක ඇත්ත. දැන් ඒක අහලාද මන්ද අපි උදේට නේද සාමාන්‍යයෙන් බත් කෑවා තාල් කිලෝ භාගයක් විතර බත් කන තරුණයෙක් ඉන්නවා. පෝෂණ වේදිකයක් විදිහට ඒ කතාව ඇත්තද? අපි දැන් හිතන්නකෝ අපි දවසකට කන්න ඕනි ප්‍රමාණය කියලා. ඇත්තට මේක තීරණය වෙනවා අපි කරන ක්‍රියාකාරකම් මත සහ අපේ අර යන ලයිෆ් ස්ටයිල් එක මත තමයි වෙනස් වෙන්නේ. එතනදී අපිට බලන්න ඕනේ ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි ඇවිල්ලා අපිට ඕනේ ශක්තිය අවශ්‍යතාවය. අපි ඕනි පුද්ගලයෙක් ගත්තාම අපි කියනවා බේසල් මෙටබොලික් රේට් කියලා. ඒ කියන්නේ අපි රෙස්ටිං අවස්ථාවේ අපි නිදාගෙන ඉන්න වෙලාවක වුණත් අපිට ඕනේ ශක්ති ප්‍රමාණයක් තියෙනවා. මොකද අපි නිදාගෙන හිටියත් අපේ බ්ලඩ් සර්කියුලේෂන් එක, අපේ රෙස්පිරේෂන් එක, ඊට අමතරව අපේ ඩයිජෙෂන් එක, අර බේසික් අපේ තියෙන බොඩි ෆන්ක්ෂන්ස් ටික සිද්ධ වෙනවා. අපිට ඒකට ඕනේ වෙන ශක්ති ප්‍රමාණයක්. එතකොට ඒ ශක්ති ප්‍රමාණය සහ අපි ඇක්ටිව් ඉන්න වෙලාවට අපි කරන ඇක්ටිවිටි ටික තියෙනවනේ. අපි වැඩ කරනවා, අපි කතා කරනවා, අපි මොනවා හරි ෆිසිකල් ඇක්ටිවිටි කරනවා. ඒකට ඕනේ ශක්ති ප්‍රමාණයට අවශ්‍ය ශක්තියත් අපි ගන්න ඕනේ. අපි ඇත්තටම ගත්තොත් අපිට කොහෙන්ද මේ ශක්තිය සහ අනෙක් පෝෂ්‍ය පදාර්ථ ලැබෙන්නේ? ඇත්තටම අපිට එන්නේ අපි කන බොන කැම්බීම් වලින් විතරයි. හැබැයි අපි ඒ ගන්න කැම්බීම් වලින් අපිට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් හම්බුනොත් මොකද වෙන්නේ? අපිට ශක්තිය විනාශ කරන්න බෑ. ඒ ශක්තිය අපේ ස්ටෝ වෙනවා. අපි ගබඩා වෙනවා. ඒ කාලයක් තිස්සේ අපිට තිබුණොත් එක්සස් ශක්ති ප්‍රමාණයක් අන්න ඒ නිසා තමයි අපි සාමාන්‍ය ඔබෙසිටි වගේ තත්ත්වයන් වලට වෙන්නේ. ඒ කියන්නේ ශක්තිය ඇඟ ඇතුලේ ගොඩක් වැඩිපුර කාලයක් තිබ්බොත් ඒක ප්‍රශ්නයක්ද? ඔව් ශක්තිය වැඩිපුර ගත්තොත් ඒ වැඩිපුර ශක්තිය අපේ ඇඟේ ගබඩා වෙනවා. දැන් ගොඩක් වෙලාවට බලන්න අසංක දැන් ඔය ඉන්නනේ ඔබෙසිටි කට්ටියම ස්ථූලතාවයෙන් පෙළන අය. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ඒගොල්ලොන්ගේ ඩේලි රික්වයර්මන්ට් එකට වඩා ශක්ති ප්‍රමාණයක්, කැලරි ප්‍රමාණයක් ඒ ෆුඩ් වලින් ඒගොල්ලෝ අරගෙන තියෙනවා. ඒ කියන්නේ කනවා වැඩි. ඒක කනවා වැඩි වෙන්න පුළුවන් එක පැත්තකට. අනිත් කාරණාව තමයි අපිට අවබෝධයක් තියෙනවා නම් අපි ගන්න ෆුඩ් වල කොච්චර ශක්ති ප්‍රමාණයක් තියෙනවද? මොන ආහාර වලද වැඩියෙන් ශක්තිය තියෙන්නේ? මොන ආහාර වලද අඩු ශක්තිය තියෙන්නේ? එතකොට මේ හැම පුද්ගලයෙක්ම අපි නිකන් අපි කෑමත් එක්ක ප්‍රෝග්‍රෑම් වෙලා ඉන්නේ. දැන් මම මගේ ආහාර රටාව ගත්තොත් මම උදේට හිතන්නේ එක්සැම්පල් එකකට මම කෑම අපි ගන්න ආහාරය උදේ ආහාරය මගේ ග්‍රෑම් 250ක් තියෙනවා කියලා. ඒක මට හැබිට් එකක් වෙලා තියෙන්නේ. හැබැයි මට ඒතකොට ග්‍රෑම් 100ක් කනවා කියලා හිතන්න. මට මදි ඒක. හැබැයි ඒතකොට මම සැටයිටි නෑ. මට සැටිස් නැහැනේ. හැබැයි මම 250 නම් 250 කෑවම සැටිස්. හැබැයි ඔය 250 කද්දී මට බලන්න පුළුවන් ශක්ති ප්‍රමාණය වැඩි ප්‍රමාණයක් වෙන ග්‍රෑම් 250ක් කන්නත් පුළුවන්. ශක්ති ප්‍රමාණය අඩු වෙන ග්‍රෑම් 250ක් කන්නත් පුළුවන්. එතකොට අපිට පුළුවන් නම් මෙන්න මේ තියෙන ෆුඩ් අයිටම් වල මොනවද හයි කැලරි මොනවද ලෝ කැලරි. අන්න ඒ හොඳ තෝරා ගැනීම ගන්න පුළුවන් නම් අපිට ගොඩක් ඔය ශක්තිය පාලනය කරගන්න පුළුවන් වෙනවා. රයිට්. ඒ වගේ මේ දැන් ඔය කතාව කියාගෙන යද්දි මෙන්න දැන් අපි ඩේ ටු ඩේ ලයිෆ් එක ගැන අපි කතා කරේ. ඩේ ටු ඩේ ලයිෆ් එකට පොඩ්ඩක් එපිටින් ගියාම අපි සමහරවිට අපි පික්නික් එකක් ගියාම අපි හොටෙල් එකකට යනවා, අපි දවස් දෙකක් නතර වෙනවා, සහ අපි පාටිස් වලට යනවා නම් මේ වගේ තැන්වලදී ගොඩක් බුෆේ දාලා තියෙනවා. කෑම වෙරයිටිස් 200ක් 300ක් තියෙනවා. මෙන්න මේ වගේ වෙලාවකත් ඔය වගේ දෙයක් අපි ඇප්ලයි කරන්න ඕනේද? කියන්නේ මිනිහෙක් අපි සාමාන්‍ය පුද්ගලයෙකුට අපි හිතුවොත් හරි ඉතින් අපි හැමදාම ගෙදරින් කනවා මාසෙකට සැරයක් දෙකක් එළින් කෑවට කමක් නැහැ. එතකොට ඒ වගේ වෙලාවක ඒ ෆුඩ් පැටර්න් එක අපි කැඩුවොත් ප්‍රශ්නයක් වෙනවද? සහ කඩනවා නම් ඒක කඩන්න හොඳ පැටර්න් එකක් තියෙනවා. එතනදී දැන් අපි ආහාර ගැන ගත්තහම මේ ලෝකේ තියෙන අපි හැම ආහාරයක්ම මම දකින විදිහට අපි ඒක රස විඳින්න ඕනි. අපි ඒ ආහාර කාලා බලන්න ඕනි. ටේස්ට් කරන්න ඕනි. ටේස්ට් කරන්න ඕනි. යම්කිසි පානයක් තියෙනවා නම් අපි ඒක බීලා බලන්න ඕනි. මොකද මේ තියෙන ලෝකේ තියෙන කිසිම ආහාරයක් හොඳයිම කියන එකක් හෝ නරකයි කියලා නැහැ. හැබැයි ඒක ඩිපෙන්ඩ් වෙන්නේ අපි පාවිච්චි කරන වෙලාව, ගන්න ප්‍රමාණය, ඒ හැම දෙයක් මත තමයි වෙන්නේ. මාත්‍රාවට. මාත්‍රාව අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. හැබැයි එතකොට දැන් හිතලා බලන්න ඇත්තටම අපි අපේ බොඩි ස්ට්‍රක්චර් එක ගන්නවා කියලා හිතන්න. අපේ මේ තියෙන ශරීරය හැදිලා තියෙන අපි තියෙන අස්ථි පද්ධතියක්. ඒ අස්ථි හැදිලා තියෙන මොන වගේද ප්‍රධාන වශයෙන්?
කැල්සියම් ෆොස්ෆරස් මෙන්න මේ වගේ තියෙන සංඝටක වලින්. එතකොට මොනවද මේ කැල්සියම් කියන්නේ? මොනවද මේ ෆොස්ෆරස් කියන්නේ? අපි කතා කරන නියුට්‍රියන්ට් පෝෂ්‍ය පදාර්ථ. අපි එතකොට කතා කරනවා මේ අපේ තියෙන ලස්සන හැඩ, අපේ හොඳට මසල්ස් තියෙනවා, අපි ජිම් යනවා හොඳ මසල් හදා ගන්නවා. මොනවද මේ මසල් වල තියෙන්නේ? තියෙන්නේ ප්‍රෝටීන්. එතකොට ප්‍රෝටීන් කියන්නේ මොනවද? ඒ ප්‍රෝටීන් කියන්නේ අපි ගන්න පෝෂණ සංඝටක. එතකොට අපි කතා කරනවා බියුටි ගැන. අපේ හැමේ හොඳ ග්ලෝ එකක් තියෙන්න ඕනි, හේර්ස් හොඳට තියෙන්න ඕනි. ඒ වගේම අපි කතා කරනවා නිතර අපේ පර්ෆෝමන්ස්, এডুকেෂන් වෙන්න පුළුවන්, ස්පෝර්ට් වෙන්න පුළුවන්. මේ හැම දෙයකටම අපේ බොඩි ස්ට්‍රක්චර් එක බලපානවා. ඒතකොට මේ ස්ට්‍රක්චර් එක හැම එකක්ම බේස් වෙලා තියෙන්නේ නියුට්‍රියන්ට් මත. ඒ කියන්නේ අපි ඇත්තටම මේ බොඩි එකම අපේ ලයිෆ් එකම ඩිපෙන්ඩ් වෙලා තියෙන බේස් එක නියුට්‍රිෂන්. එතකොට අපි ඒ ගැන අවබෝධයක් තියෙනවා නම් දැන් දිලුම් කිව්ව කාරණාව අනුව අපිට පුළුවන් මොන වගේ ආහාරද තෝරගන්න ඕනි. අපිට ඇත්තටම අවබෝධයක් තියෙනවා නම් අපිට කොයිතරම් ශක්ති ප්‍රමාණයක් ඕනේද, අපිට කොයිතරම් ප්‍රමාණයක් මයික්‍රෝනියුට්‍රියන්ට් ඕනේද, අපිට කොයිතරම් ප්‍රමාණයක් මැක්‍රෝනියුට්‍රියන්ට් ඕනේද කියන එක අපිට සුළු හෝ අවබෝධයක් තියෙනවා නම් අපි ගන්න ආහාර අපිට නිවැරදිවම තෝරලා ගන්න පුළුවන්. අපිට ශක්තිය ලැබෙන පෝෂ්‍ය පදාර්ථ මොනවද? දැන් ගොඩක් වෙලාවට අපේ ඉන්න මේ ජනතාවට කියන අපි කට්ටිය මේක දන්නේ නැහැ, දැනුවත් නැහැ. අපේ අම්මලා තාත්තලා, අපේ ඉස්කෝලේ යන දරුවෝ සමහර අයක දැනුවත්කමක් තියෙනවා. හැබැයි අපි සමස්තයක් විදිහට ගත්තාම අපේ දැනුවත්කම අඩුයි. අපිට මේ පෝෂ්‍ය පදාර්ථ ගත්තාම දිරුම් අපිට කාණ්ඩ දෙකකට වෙන් කරන්න පුළුවන්. එකක් ඇවිල්ලා අපි කියනවා මැක්‍රෝනියුට්‍රියන්ට්. අනික අපි කියනවා මයික්‍රෝනියුට්‍රියන්ට්. මැක්‍රෝ කියන එකෙන් අපි මීනින් කරන්නේ අපිට වැඩි ප්‍රමාණයක් ඕනේ. එතකොට මෙන්න මේ මැක්‍රෝනියුට්‍රියන්ට් විතරයි අපිට ශක්තිය දෙන්නේ. එතනදී මැක්‍රෝනියුට්‍රියන්ට් වලට අපිට එන පෝෂණ පදාර්ථ කාණ්ඩ තුනක්. පළවෙනි එක කාබෝහයිඩ්‍රේට්, දෙවෙනි එක ප්‍රෝටීන්, ඊළඟ එක ෆැට්. මේ දෙය. මෙන්න මේ තුනෙන් විතරමයි අපිට ශක්තිය හම්බ වෙන්නේ. හැබැයි අනිත් කාණ්ඩය තමයි මයික්‍රෝනියුට්‍රියන්ට්. අපි කතා කරන විටමින්ස් ඇන් මිනරල්. මේ වගේ අපිට ශක්තිය හම්බ වෙන්නේ නැහැ. හැබැයි අපේ තියෙන මේ බොඩි, අපේ ශරීරයේ තියෙනනේ ක්‍රියාකාරීත්වය, අපේ පරිවෘත්තීය ක්‍රියාවන් හැම එකකටම මේ උපකාරී වෙනවා මේ විටමින් සහ ಖನಿජ ලවණ. එක පැත්තකින් අපේ තියෙන ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන්න පුළුවන්, තවත් අපේ බොඩි ෆන්ක්ෂන් වලට හොඳට උදව් කරන්න පුළුවන්. හරියට කිව්වොත් ඉන් මැනේජ්මන්ට් එක කරන්නේ මැනේජ්මන්ට් එක කරන්නේ ඒගොල්ලෝ. එතකොට මේ කියන මැක්‍රෝ ඇන් මයික්‍රෝ නියුට්‍රියන්ට් අපිට ඉම්බැලන්ස් එකක් ආවොත් අපේ ලයිෆ් එක පර්ෆෝමන්ස් පොඩ අඩු වෙන්න පුළුවන්. අනිවාර්යෙන්. දැන් මේ උදේට අපි මොනවද කන්න ඕනේ? රෑට දැන් ඩයට් ප්ලෑන් එකක් තියෙන අය චරිත සමහරලාවට ඒගොල්ලෝ පොඩි ජූස් එකක් විතරක් බොනවා. ඒගොල්ලෝ හදාගත්ත දැන් කොමන් අපි කියන්නේ මේ අපිට අවට පරිසරයේ පේන ටිකක් තියෙනවා. ඒ පේන ටික පෝෂණ වේදිකයක් විදිහට හරිද වැරදිද? අපි කරන වැරදි දේවල් මොනවද? ඔයාගේ ජීවිතේ වට හම්බෙන යාළුවෝත් එක්ක වෙලා කතා කරන දේවල් ඇති. උදේ ඉඳලා රෑ වෙනකම් මේ ලයිෆ් එක ඇතුලේ අපි කෑම සම්බන්ධව කරන වැරදි මොනවද? කෑම සම්බන්ධව අපේ ගොඩක් අය අතින් වැරදි සිද්ධ වෙනවා. ඒක ඇවිල්ලා ඒගොල්ලෝගේ තියෙන නොසලකිලිමත්කම. සහ සමහර අයට ඇත්තටම මේ පිළිබඳව ඌමනාවක් නැහැ. දැන් අපිට අපි සමහර ලාවට කිව්වොත් අපි කතා කරනවානේ නිතරම සමබල ආහාර වේලක් කියලා. ඇත්තට මොකක්ද මේ සමබල ආහාර වේලක් කියන්නේ? අපි ඉස්කෝලේ කාලෙත් ඉගෙන තියෙනවා. මට නම් එන්නේ කිරි බිත්තර මස් මාළු මැල්ලුමක් ඔය වගේ. රයිට්. ඇත්තටම අපි සමබල ආහාර වේලක් කියන එක ගත්තොත් අපිට එන්නේ මේ කියන ආහාර කාණ්ඩ වලින් හැම දෙයක්ම තියෙන ආහාර වේලක් කියලා. ඒ කියන්නේ සීරියල් තියෙන්න ඕනේ, මස් මාළු තියෙන්න ඕනේ, කිරි බිත්තර තියෙන්න ඕනේ, එළවලු පළතුරු තියෙන්න ඕනේ. මෙන්න මේ හැම දෙයක්ම තියෙන ආහාර වේලක්නේ. හැබැයි ඇත්තටම මේ සමබල ආහාර වේල කියන එකේ හරය ඒක නෙමෙයි. අපිට ශක්තිය එන පෝෂණ පදාර්ථ වලින් තමයි අපි මේ බැලන්ස් ඩයට් කියන කන්සෙප්ට් එක කියන්නේ. කියන්නේ අපි ගන්න ආහාර වේලක ශක්තියෙන් සාමාන්‍යයෙන් 45ක් 60ක් අතර අපිට තියෙන්න ඕනේ කාබෝහයිඩ්‍රේට් වලින් තමයි ශක්තිය එන්න ඕනේ. මොකද අපිට ප්‍රධානම ශක්ති ප්‍රභවය තමයි ඇවිල්ලා මේ සීරියල් කාබෝහයිඩ්‍රේට්. එහෙම නැත්නම් පිෂ්ඨමය ආහාර. ඊට අමතරව අපේ මෙතන ශක්තියෙන් 15ක් 20ක් දෛනික අවශ්‍යතාවයෙන් එන්න ඕනේ ප්‍රෝටීන් බහුල ආහාර වලින්. ඒ කියන්නේ බිත්තර වගේ ඒවා. ඔව් ඒ කියන්නේ ප්‍රධාන වශයෙන්ම අපි ප්‍රෝටීන් ගැන කතා කරද්දී සත්ව ආහාර ගැන කතා කරනවා. මස් මාළු, කිරි බිත්තර. ඊට අමතරව දැන් සමහර අපි ඉන්නනේ වෙජිටේරියන් කට්ටිය. වීගන්ස්ලාත් ඉන්නවා. එතකොට ඒගොල්ලන්ටත් ප්‍රෝටීන් අවශ්‍යතාවය තියෙනවානේ. ඔව්. එතකොට ඒගොල්ලන්ට ප්‍රෝටීන් ගන්න පුළුවන්. අපි තියෙන ප්‍රෝටීන් බහුල ආහාර අපි කියනවා මේ ලෙගියුම්ස් කියලා කියන රන්ලු ගුලේ ආහාර. ඇට ಜಾති. මුං ඇට, කව්පි, කඩල. මෙන්න මේ වගේ වල තියෙන ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි. ඊට අමතරව මේ කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයකුත් තියෙනවා. සාපේක්ෂව තියෙන ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි. ඊට අමතරව අපිට ශක්ති ප්‍රමාණය ඉතිරි බැලන්ස් එනර්ජි ප්‍රමාණය 120ක් 30ක් එන්න ඕනි ෆැට් වලින්. එතකොට මේද බහුල ආහාර මෙන්න මේකෙන් අපි යම්කිසි ඩයට් එකක අර ශක්ති ප්‍රමාණය මම කිව්ව 145ක් 60ක් කාබෝහයිඩ්‍රේට්, ඊට අමතරව 15ක් 20ක් ප්‍රෝටීන් සහ බැලන්ස් එක 120ක් 30ක ප්‍රමාණයක් අපිට ෆැට් වලින් එනවා නම් මේ වගේ ඩයට් එකකට තමයි අපි කියන්නේ බැලන්ස් ඩයට් එකක් කියලා. දිලුම් පාන් කනවනේ. අනිවාර්යයෙන්.
හැබැයි මේ වැඩිකන්නේ මොකට මට දැවිල් එනවා කාපුහ පපුුව දැවිල් එනවා කියන්නේ එනිසාම පාගන්න බයයි කොත්තු ගන්නත් බෑමට ඇයි චරිත එහෙම වෙන්නේ කියන්නේ මොකක්ද ඒක ඉගෙනගත්ත විද්‍යාවත් එක්ක සමහරුන්ට එහෙම පාම් පිටි වගේ කහම් බඩ දැවිල්ලයි වගේ නෝ නින්ද යන්නේ එහෙම ප්‍රශ්න ගොඩක් තියෙනවා මොකක්ද රයිට් අපි හිතන්නකෝ පාන් කියලා අපි පාන් හදන්නේ මොන වගේද වීට් ෆ්ලයි වලින් අපි ගන්න පාම් පිටි වලින් ඇත්තටම පාම් පිටි කියන එක ගත්තාම මේක අපි ගන්නවා තිරිඟු පිටිනේ තිරිඟු ඇටයක් ගත්තාම ඕකේ තියෙන බ්‍රෑන්ඩ් පාර්ට් එක අවුටර් ලේයර් එකම අපි අයින් කරලා 70%ක් රිෆයින් කරපු පාම් පිටි තමයි ගන්න. ඒ කියන්නේ උතන පියෝලිම තියෙන්නේ තනිකරම ස්ටාර්ච් එක විතරයි. එතකොට ওই ස්ටාර්ච් එක පියෝලිම තියෙනකොට තියෙන ශක්ති ප්‍රමාණය වැඩි. මොකද දැන් එතකොට දැන් අපි හිතන්නකෝ ගොඩක් අයට අපි කියනවානේ පිෂ්ඨමය ආහාර අඩු කරන්න කියලා. පාන් කන එක අඩු කරන්න කියලා. මොකද දැන් එතකොට පාන් වගේ දෙයක් අපි කෑවොත් කන්න හොඳයි. අපි කද්දී ඕකේ තියෙන ක්වොන්ටිටි එක ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට අපිට පුළුවන් ඕනනම් අපි ග්‍රෑම් 250ක් කනවනම් පාන් 250ක්ම කන්නත් පුළුවන්. හැබැයි අපිට පාන් ග්‍රෑම් 150ක් කාලා ඉතිරි ග්‍රෑම් 100ට අපිට පුළුවන් මොන හරි එළවලු జాතියක් එකතු කරගන්න. හැබැයි අපිට පුළුවන් නම් ඕක නන් ස්ටාචි. ඒ කියන්නේ ස්ටාච් අඩු එළවලුවක් එකතු කරගන්න පුළුවන් නම්. ඒ මොනවා කියව? ඒ කියන්නේ සාමාන්‍ය අපි ගත්තාම හිතන්නකෝ අල බතල වගේ අල ಜಾති වගේ කොස් දෙල් වගේ දේවල් නැතිව අපි ගන්න සාමාන්‍යයෙන් බෝංචි මෑ කරල් බටු බණ්ඩක්ක ඒ වගේ අර එළවලුවක් හෝ එහෙම නැත්නම් අපිට පුළුවන් සැලඩ් එකක් වගේ එකතු කරගන්න. එහෙම නැත්නම් අපිට ඕකට පුළුවන් ප්‍රෝටීන් බහුල ආහාරයක් එකතු කරගන්න. සාමාන්‍ය අපිට බිත්තරයක් එකතු කරගන්න පුළුවන් නැත්නම් පීස් ඔෆ් චිකන් එකතු කරගන්න පුළුවන් මාළු කෑල්ලක්. එතකොට අපි කන ප්‍රමාණය එකයි. හැබැයි එන ගුණාත්මක බව වෙනස්. එන ශක්ති ප්‍රමාණයෙම අපිට ලොකු වෙනසක් කරගන්න පුළුවන්. දැන් එකකින් අර බඩේ දැවිල්ල වගේ ඇති වෙන්නේ නෑ මෙහෙමයි. එතන දැවිල්ල අපිට දැන් තන්තු ප්‍රමාණය එහෙම අඩුයිනේ. සාමාන්‍යයෙන් එතකොට ඒ වගේ එකක් ගත්තාම අපේ ආහාර ජීර්ණ පද්ධතියේ නිසි ක්‍රියාකාරීත්වයට අපිට සමනව තන්තු එහෙම තිබුණොත් ගොඩක් හොඳ බවල් මූවමන්ට් එකක් සිද්ධ වෙනවා. හැබැයි මේක මේ පිටි ගතිය වැඩි වුණාම අපිට ગેස්ට්‍රයිටිස් එහෙම නැත්නම් අන්කම්ෆර්ටබල් ගතියක් එනවා කියන එකම කියන්න හරිම අමාරුයි. මොකද ඒකට කරුණු කාරණා ගොඩක් බලපානවා. හැබැයි අපි ඔය පාන් වගේ හදද්දී අපි ඔට ඊස්ට් වගේ ද්‍රව්‍ය එකතු කරනවා. එතකොට ඒ වගේ යම් බලපෑම් අපිට ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා සාමාන්‍ය අපි ආහාර ගද්දී අපි තෝරා ගන්න ඕනේ දැන් ඔය පාන් වගේ දෙයක් ගත්තොත් අපි බලන්න ඕනේ කොයිතරම් ප්‍රමාණයක්ද ගන්න ඕනේ කියලා. එතකොට අපිට ඒක තෝරලා බේරලා ගන්න පුළුවන් නම් ගොඩක්ම හොඳ දෙයක් වඩ පත් වෙනවා. තව කතාවක් තියෙනවා සාමාන්‍යයෙන් අපේ සමාජයේ තියෙන කතාවක් උදේට කිරිබත් කාපුවම නිදිමත එනවා. එතකොට කැඳ බොන්න එපා. කැඳ බොන්න එපා. කැඳ බීලා දින්නේ. මේ නිකන් හැලප කාලා වගේ. නිකන් ඒ වගේ අමුතු පොඩි මේ සමාජෙන් ජනවහරෙන් ආපු කතන්දර තියෙනවා මේ ෆුඩ් සම්බන්ධව. ඉතින් සමහරවිට දැන් මම වුණත් හිතලා තියෙනවා අපෝ අද නම් මේ කිරිබත් එපා. මං එහෙම කියන සමහරවිට බෑ අද වැඩ තියෙනවා අද මට නිදිමතාවත් වැඩි කරන්න වෙන්නේ. හැබැයි අපි ඕන සුබ කටයුත්තකට කිරිබත් කෑල්ලක් කාලා ඒක අපේ සංස්කෘතියෙන් එන එකක්. හැබැයි මොකක්ද ඒකේ? නෑ මට පොඩි විනාඩියක් දෙන්න. මං ඒත් එක්කම තව කතාවක් අහලා තියෙනවා කිරිබත් වල තියෙන එනර්ජි එක වැඩි. ඒක කෑවොත් හොඳට වැඩ කරන්න ඕනේ මහන්සි වෙලා. එතකොට ওই නිදිමත එන්නේ වැඩ නොකර හිටියොත් නිදිමත එනවා කියන මං දන්නේ මට කොහෙන් ඒක ඇහුණාද කියලා. එහෙම එකක් මගේ ඔළුවේ තියෙනවා. ඒක ඇත්තද? රයිට් මෙහෙමයි. ඒක ඇත්තක් නැතුවමත් නෙමෙයි. මොකද අපි කිරිබත් කියන දේ ගත්තොත් අපි හදන්නේ අපි ඇවිත් සාමාන්‍යයෙන් හාල් අරගෙන ඒකට අපි දාන්නේ පොල් කිරි එකතු කරන්නේ. අපි ඕකට ගොඩක් වෙලාවට හාල් අරගෙන ඒක සුදු හාල් වෙන්න පුළුවන් රතු හාල් එක වෙන්න පුළුවන්. ඕකට අපි එකතු කරන පොල් කිරි. හැබැයි අපි කිරිබත් කද්දී ගොඩක් මොනවත් එක්කද කන්නේ අපි සාමාන්‍යයෙන්. ගොඩක් වෙලාවට ලුණු මිරිස් වගේ දෙයක්. ඒ කියන්නේ එතකොට අපිට තව අර ඇඩිෂනලි එන දෙයක් අඩුයි. ඒ කියන්නේ එළවලු జాතියක් හෝ මස් මාළු ප්‍රමාණය සාමාන්‍යයෙන් කිරිබත් එක්ක එකතු වෙනවා. ගොඩක් වෙලාවට අඩුයි. හැබැයි අපි දකුණු පළාතට පැත්තට වගේ ගියොත් සාමාන්‍යයෙන් ඇඹුල් තියල් කෑල්ලක් එක්ක වගේ අපිට කන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ කිරිබත් වල තියෙන එනර්ජි ප්‍රමාණය ඇත්තට වැඩි. ඒකට හේතුව තමයි ඔයගොල්ලෝ දැකලා තියෙනවද ගෙදර දැන් සාමාන්‍ය අපි පොල් කිරි ගත්තොත් ඔයාලා බලන්න ග්ලාස් එකකට අපිට විනිවිද පේන ග්ලාස් එකකට පුළුවන් නම් පොල් බ්ලෙන්ඩ් කරලා ඒ අපි ගන්න පොල් කිරි දාලා බලන්න පුංචි වෙලාවක් යද්දී අපිට ලේයර් දෙයක් වෙන් වෙනවා පේනවා. ඒකේ උඩ කොටස තමයි ඇවිල්ලා යොදේ. ඒ කියන්නේ ෆැට් පාර්ට් එක තමයි වැඩියෙන් තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි දැන් ඔය මම කියවනේ මැක්‍රෝනියුට්‍රියන්ට් වලින් කියලා අපිට ශක්තිය හම්බ වෙන්නේ. සාමාන්‍යයෙන් මම කිව්වොත් කාබෝහයිඩ්‍රේට් එක ග්‍රෑම් එකක් අපි කෑවහම අපිට ශක්තිය හම්බ වෙන්නේ කිලෝ කැලරි 4යි. ශක්තිය මනිනවා කිලෝ කැලරි කියන එකකින් සහ කිලෝ ජූල් කියන එකකින්. සාමාන්‍ය අපි ගොඩක්ම භාවිත කරන කොමන්ම එකක තමයි කිලෝ කැලරි. එතකොට එක ග්‍රෑම් එකක් පියෝලි කාබෝහයිඩ්‍රේට් අපි ගත්තොත් අපිට ශක්තිය හම්බ වෙනවා කිලෝ කැලරි 4ක්. හැබැයි ප්‍රෝටීන් අපිට එක ග්‍රෑම් එකකින් හම්බ වෙන්නේ කිලෝ කැලරි 4යි. ඔයගොල්ලෝ අයිඩියා එකක් තියෙනවා දෙක ෆැට් ග්‍රෑම් එකකින් කොච්චර හම්බ වෙනවද කියලා.
සාමාන්‍ය එක ෆැට් ග්‍රෑම් එකකින් කිලෝ කැලරි 9ක් හම්බ වෙනවා. දැන් අපි හිතන්න අපේ ගෙදරක අම්මා කෙනෙක් අපි කිරිබත් හැදුවොත් අඩුම තරමේ පොල් ගෙඩියක්වත් දවසට දානවා. ඒ කියන්නේ කිරිබතට දානවනේ. එතකොට එතන තියෙන අර ෆැට් ප්‍රමාණයත් එකතු වෙනකොට අර බත් එකේ තියෙන පිෂ්ඨමය සහ තියෙන මේදමය ප්‍රමාණය නිසා තියෙන ශක්ති ප්‍රමාණය අපි සාමාන්‍ය ගන්න බත් එකකට වඩා වැඩි. එතකොට අපි ගන්න ශක්ති ප්‍රමාණය වැඩි. මොකද අපි ඕක ගන්නවා නම් මොන හරි එළවලුවක් එක්ක එහෙම නැත්නම් කොළ జాතියක් එක්ක නැත්නම් මස් මාළු කෑල්ලක් වගේ අපි ගන්න ඔය පිෂ්ඨමය ප්‍රමාණය පොඩ්ඩක් අඩු වෙනවනේ. එතකොට ශක්තිය අඩු කරගන්න පුළුවන්. හැබැයි අපි කිරිබත් ගත්තොත් ගොඩක් කලාවට ගන්නේ ලුණු මිරිස් එක්ක තමයි ගන්නෙ. එතකොට අපි බත් වලින්ම ගන්න ප්‍රමාණය වැඩි වුණාම සාපේක්ෂ වෙන ශක්ති ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ බත් එකනුත් එනවා ෆැට් එකනුත් එනවා. ෆැට් එකනුත් එනවා. මොකද මේ දෙකම එකටනේ තියෙන්නේ. කිරිබත් කාබන් ෆැට් දෙකම එනවා. ෆැට් දෙකම එනවා. ඒ නිසා අපිට එන ශක්ති ප්‍රමාණය වැඩි සාමාන්‍යයෙන් සුදු බත් එකක් කනවට වැඩිය කිරිබත් එකක් කෑවහම අපිට එන ශක්ති ප්‍රමාණය වැඩි. ඒකේ ඇයි නිදිමත එන්නේ දැන් අපි වැඩක් කරේ නැති වුණා. මෙහෙමයි අපිට කියන්නේ සාමාන්‍යයෙන් හයි එනර්ජි එකක් ආවහම අපිට මේ එනර්ජි එක පාවිච්චි කරන්න පුළුවන් අපි කරන වැඩකට. හැබැයි යෝකෙත් අපිට සයිකොලොජිකල් පොඩි පැත්තකුත් තියෙනවානේ. දැන් අපි හිතන්න අපිට ඉස්සර ඉඳලම කට්ටිය කියනවා කිරිබත් කෑවම නිදිමතක් එනවා. හැබැයි ඒතර අපේ හිතෙත් තියෙන ඇත්තටම අපි කිරිබත් කෑවොත් අපිට නිදිමතක් එයිද කියලා. ඒ වගේ සයිකොලොජිකල් පොඩි ඉෆෙක්ට් එකකුත් තියෙනවා. ඉතින් ඊට අමතරව මේක ශක්තිය වැඩි නිසා අපි වැඩක් කරේ නැත්නම් ඉතින් අපිට පොඩි නිදිමත ගතියකුත් පොඩ්ඩක් එනවා. තියෙනවානේ. ආහාර ගැන කතා කරන්නේ මේ ලෝකේ වසවිස කන රටවල් අතර දර්ශකවල අපි උඩම ඉන්නවා. ඒක මම හිතන්නේ හැම අවුරුද්දෙම වගේ අපිට තමයි ඒකේ උඩම තැන තියෙන්නේ. අර සංචාරක ගමනාන්තවලුත් ලංකාව හොඳ තැනක ඉන්නවා මේ වෙලාවේ. ඒකත් හරි පොසිටිව් කෑල්ලක්. මට කියන්නේ බිත්තර ටිකක් බිත්තර කනකොට ගොඩක් අය කියනවා කහමදේ කන්න එපා. සුදුමදේ විතරයි. සුදුමදේ ප්‍රෝටීන්, කහමදේ කොලෙස්ටරෝල්. ඇත්තද? දැන් ඉස්සර ඉඳලා එක එක මත තිබුණානේ. සතියකට කොච්චර බිත්තර කන්න හොඳයිද? නැත්නම් බිත්තර කොයිතරම් කාලයකටද කන්න ඕනේ? එතකොට අපි ගත්තාම ඇත්තට මේ බිත්තරේ තියෙන මොකද්ද ගුණාත්මක බව? ඒකේ තියෙන පෝෂණමය වැලියු එක මොකද්ද? අපි සාමාන්‍යයෙන් බිත්තර ගත්තාම අපි කියන්නේ ඇවිල්ලා ප්‍රෝටීන් බහුල ආහාරයක් කියලානේ. ඔව්. එතකොට ඇත්තටම සාමාන්‍යයෙන් අපි බිත්තරයක් ගත්තාම ඇවරේජ් එකක් විදිහට මේකේ ප්‍රෝටීන් ග්‍රෑම් 8ක් විතර තියෙනවා කියලා කියනවා. එතකොට අපි ඕක කියන්නේ අපි නියුට්‍රිෂන් පැත්තෙන් ගත්තාම ඩයට් ප්ලෑන් එකක් හදද්දී අපි කියනවා කියන්නේ අපි පෝෂන් සයිස් කියලා. එතකොට අපි කියනවා එක පෝෂන් සයිස් එකක් ප්‍රෝටීන් එක පෝෂන් සයිස් එකක් කියන්නේ අපි කියන්නේ බිත්තරයක් නම් එක පෝෂන් සයිස් එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රෝටීන් ග්‍රෑම් 8ක් හම්බ වෙන ප්‍රමාණයක්. එතකොට බිත්තරේ ගත්තාම ඇත්තටම මේකේ තියෙන සුදු මදේ තියෙන ඇල්බියුමින්. ඒ කියන්නේ ප්‍රෝටීන්. ඒ තියෙන ප්‍රෝටීන් ඇත්තටම අපි කියනවා ගුණාත්මක බවින් ඉහළ ප්‍රෝටීන් කියලා. මොකද මේ ප්‍රෝටීන් කියන එක හැදිලා තියෙන්නේ ඇමිනෝ ඇසිඩ් කියන සංඝටක වලින්. මේ ඇමිනෝ ඇසිඩ් ගත්තාමත් මෙතන තියෙනවා අපිට 9ක් එසෙන්ෂල් ඇමිනෝ ඇසිඩ් කියලා. මේ එසෙන්ෂල් කියලා කියන එකෙන් අත්‍යවශ්‍ය කියන එක හේතුව තමයි අපේ බොඩි එක ඇතුලේ අපිට අවශ්‍යතාවයට මේක හදාගන්න බෑ. දැන් අපිට ඒ වගේම තියෙනවා නන් එසෙන්ෂල්. ඒ නන් එසෙන්ෂල් ගත්තාම අපිට වෙන ඇමිනෝ අම්ලයක් ඇඟ ඇතුලේදී අපිට ඒක කන්වර්ට් වෙන්න පුළුවන් ඒ නන් එසෙන්ෂල් එකට. එතකොට ඒක අපිට අත්‍යවශ්‍ය නැහැ. මදි වුණොත් වෙන එකකින් හදාගන්න පුළුවන්. හැබැයි මෙන්න මේකනේ එසෙන්ෂල් ඇමිනෝ ඇසිඩ් 9 අපිට හදාගන්න බෑ. ඒ නිසා අපි පිටින් ආහාර වලින්ම මේක ගන්න ඕනේ. එතකොට මේ බිත්තරවල මෙන්න මේ කියන එසෙන්ෂල් ඇමිනෝ ඇසිඩ් 9ම තියෙනවා. හැබැයි කහමදේ ගත්තාම මේකේ වැඩිපුර තියෙන ෆැට් පාර්ට් එක. මේක මේදමේ පාර්ට් එක තමයි තියෙන්නේ. අපි බිත්තරේ කහමදේ කද්දි වුණත් අපිට දැනෙනවනේ පොඩි නිකන් ක්‍රීමි ගතියක්. මොකද ඒකට හේතුව තමයි ඒකේ තියෙන ෆැට් ප්‍රමාණය වැඩි. හැබැයි අපිට සාමාන්‍ය කොලෙස්ටරෝල් ගැන කතා කරොත් මේක ඩිරෙක්ට් කොලෙස්ටරෝල්ම අපිට හැදි වෙන්නේ නැහැ. අපිට සාමාන්‍ය කොලෙස්ටරෝල් ඇත්තටම තියෙන්නේ මේ තියෙන ඇනිමල් සෝස් වල විතරයි. හැබැයි මේ බිත්තර කෑවා කියලා කහමදේ කෑවා කියලා සයන්ටිෆිකලි මේක ප්‍රූව් කරලා නැහැ වැඩි වෙනවා කියලා. හැබැයි මේකේ තියෙන්න පුළුවන් සත්ව ආහාර නිසා කොලෙස්ටරෝල් හැදෙන්න අවශ්‍ය වෙන අර ෆැටි ඇසිඩ් තියෙන්න පුළුවන්. හැබැයි මේකේ තියෙන බිත්තරේ කහමදේ තියෙන කොලෙස්ටරෝල් ඩිරෙක්ට්ම අපේ ඇඟට කොලෙස්ටරෝල් විදිහට උරාගන්නේ නැහැ. පරිප්පු කන එක ගුණයිද? පරිප්පු හොඳයි කන එක. මොකද දන්නවද දැන් මම අපි සඳහන් කළා වගේ මේ පරිප්පුත් අපි ගත්තාම අපි කැටගරයිස් කරන්නේ ලෙගියුම්ස්. ඒ කියන්නේ රන්ලු කුලේ ශාකයක්. ඒ කියන්නේ ඇට జాතියක් විදිහට. මොකද මේකේ තියෙන ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි. මේක කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් තියෙනවා. ඒ වුණාට තියෙන ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි. ඒ නිසා අපි දැන් ගොඩක් වෙලාවට අපිට ප්‍රෝටීන් අවශ්‍යතාවය දවසකට සාමාන්‍ය ඇඩල්ට් කෙනෙක්ට සාමාන්‍යයෙන් ප්‍රෝටීන් ග්‍රෑම් 65ක් විතර ඕන වෙනවා. ඒතකොට මේ ප්‍රෝටීන් ග්‍රෑම් 65 ගද්දී අපි මම ඔය සඳහන් කරන්නේ පෝෂණ සයිස් කියන අපි කියන පෝෂණ සයිස් අපි ගන්න ආහාර ප්‍රමාණයන් කියලා. එතකොට සාමාන්‍යයෙන් බිත්තරයකින් ග්‍රෑම් 8ක් විතර හම්බ වෙනවා. ඊට අමතරව අපි ගත්තොත් අපි ප්‍රධාන වශයෙන්ම සත්ව ආහාර ගත්තොත් මස් කෑල්ලක් සාමාන්‍යයෙන් ඉව්වට පස්සේ
උයන පිසින ලද ග්‍රෑම් 30ක විතර මස් කෑල්ලක් අපි කියන්නේ එක පෝෂන් සයිස් එකක්. ඒ කියන්නේ එකෙන් ග්‍රෑම් 8ක ප්‍රෝටීන් හම්බ වෙනවා. ඒ වගේම තමයි මාළු කෑල්ලක්. ඕනම මස් කෑල්ලකට ඒක අදාළයි. ඕනේ මෙහෙකට ඒක අදාළයි. සාමාන්‍ය අපි උයන ලද පිසින ලද ග්‍රෑම් 30ක විතර කෑල්ලකට අපිට අපි කියන එක පෝෂන් සයිස් එකක් කියලා. එතකොට අපි පරිප්පු ගත්තහමත් අපි මේවා ගන්න ඇවිල්ලා අපි එළවලු විදිහටනේ අපි ගන්නෙ පරිප්පුව සාමාන්‍යයෙන්. එතකොට අපි මේක කියන මේස හැඳි 3ක් තමයි අපි කියන්නේ එක පෝෂන් සයිස් එකක් කියලා. ඒ කියන්නේ ඒකෙන් අපි අදහස් කරනවා ප්‍රෝටීන් ග්‍රෑම් අපිට 8ක් හම්බ වෙනවා කියලා. හැබැයි ඒක අපි කප් එකකින් ඕනනම් මනින්න පුළුවන්. සාමාන්‍ය අපි ගන්න තේ බොන කප් එක අපි ඒ කප් එකෙන් half කප් තමයි අපි එක සර්විං සයිස් එකක් කියලා කියන්නේ. එතකොට මේ half කප් කියන එක සමාන වෙනවා මේස හැඳි 3කට. නිකම්ම කියන්නේ ඒක අර කෑමට පහසු කරනවාටම නෙමේ ඒ කාලේ මිනිස්සුත් ඒ ගැන යම් අවබෝධයකින් කරන්න ඇතිනේ. පරිපූර්ණව කෑම කන්න බෑනේ. පරිප්පු නැති හෝටලෙත් වැඩක් නැහැ වැඩන්නේ. ඉතින් අපි දැන් ඇත්තටම මේ ගොඩක් දේවල් කතා කරගෙන ආවා. තව කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. හැබැයි ඉතින් අපිට යන්න කාල වේලාවත් පොඩි හරස් වීමක් තියෙනවා. මේ ඇත්තටම යන්න කලින් කෙටි ප්‍රශ්න දෙකක් තියෙනවා මට අහන්න. ඔයයි මයි දෙන්නම මං හිතන්නේ මේක අහන්න බලන් හිටපු ප්‍රශ්නයක්. බීලාද කන්නේ කාලාද බොන්නේ? ඇල්කොහොල් රයිට්. මෙහෙමයි. අපි දැන් ඇල්කොහොල් කියලා ගන්නවනේ. ඇල්කොහොල් ගත්තාම ඒක අපිට ගොඩක්ම ආගියුමන්ට් එකක් තමයි මේක අත්‍යවශ්‍යද නැත්නම් ගන්නම හොඳ නැද්ද? හැබැයි ඇත්තටම ඇල්කොහොල් කියන දේ ගත්තාම මේකෙන් අපිට ලැබෙන්නේ ශක්තියක් විතරයි. මේක කැලරි විතරයි තියෙන්නේ. සාමාන්‍යයෙන් ඇල්කොහොල් 1 ග්‍රෑම් එකකින් අපිට ශක්තිය කිලෝ කැලරි 7ක් හම්බ වෙනවා. ඒක දන්නවත් දන්නේ නැහැ එච්චර බොන්නේ. දැන් එතකොට හිතන්න අපි ඇල්කොහොල් ගත්තාම කට්ටිය පොඩක් අර එනර්ජි ගතිය වැඩි වෙනවනේ. ඒකට හේතුව තමයි ලැබෙන ශක්ති ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ සිංහ ගති එන්න හේතුව ඒකයි. ඒකයි. මොකද ඊට අමතරව ඒක ගත්තාම ඒකේ තියෙන අපි තියෙන ඇල්කොහොල් නිසා අපේ ඇඟ ඇතුලේ පරිවෘත්තීය ක්‍රියාව අපිට වෙනස් වෙනවා. මෙතනදී අපිට ඒ කියන්නේ හෙවි ඇල්කොහොල් ගන්න නම් අපිට ඒක හොඳ නැහැ. ඒ කියන්නේ අපිට හැමදාම ඩේලි අපි බොනවා නම් එimhe ඇල්කොහොල් ගන්න හොඳ නැහැ. හැබැයි ඒවට ගොඩක් වෙලාවට අපි ඇඩ්වයිස් කරන්නේ ඇල්කොහොල් නොගෙන ඉන්න තරමට හොඳයි කියන එක. ඒ වුණාට අර දැන් උදේ ඉඳන් හවස වෙනකම් මහන්සි වෙන මිනිස්සු කියනනේ ඇඟපත අමාරුව යන්න බොන්න ඕනි කියලා. එතකොට ඒක කොහොමද සාධාරණ? මෙහෙමයි. ඒක ඇවිල්ලා එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. මොකද දැන් හිතලා බලන්න ගොඩාක් ඇඟ මහන්සි වෙන පුද්ගලයෝ ඉන්නවා කියලා. ඒගොල්ලෝ ඇත්තටම හවස වැඩ ඉවර කරලා යන්නේ කෙලින්ම බාරකට යන්නේ. ඒගොල්ලෝ බාරකට ගිහිල්ලා හතරෙන් එකක් විතර අරගෙන අනුමත වෙලා යනවා. මොකද ඒකෙන් තමයි ඒගොල්ලෝ සමහර ලාවට පොඩි රිලීෆ් එකක් ඇත්තට ගන්නවා. හැබැයි ඔයගොල්ලෝ බලන්න ගොඩක් වෙලාවට මේ හෙවි ඇල්කොහොල් ගන්න කට්ටිය ලොන්ග් ටර්ම් සාමාන්‍ය අවුරුදු 10ක් 15ක් ගත්තොත් ඒගොල්ලෝ අපි බලන් ඉද්දි ෂෙයා වෙනවා. ඒගොල්ලෝගේ රූපය වෙනස් වෙනවා. ලස්සන නැති වෙනවා. ඒගොල්ලෝගේ තියෙන ඒ කියන්නේ මොකද මේ අපි විෂ හරණය සිද්ධ වෙන්නේ අපේ ඇඟේ තියෙන අක්මා වෙන්නේ. ඔය කියන ඇල්කොහොල් අපි වැඩි ප්‍රමාණයක් ගත්තොත් හැමදාම මේ අක්මාවට එන ප්‍රෙෂර් එක වැඩි ඒ විෂ හරණය කරන්නේ. ඒ විෂ හරණයේදී අපිට ඒක රිමූව් වෙන්නේ අපේ තියෙන කිඩ්නි හරහා. ඒතකොට කිඩ්නි එකටත් එන අපිට ප්‍රෙෂර් එක වැඩි. ඒ නිසා සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට හෙවි ඇල්කොහොල් කට්ටියට අපි ඔය කියන සිරෝසිස් කන්ඩිෂන් සහ ඊට අමතරව තියෙන වකුගඩු රෝග වලට එන්න පුළුවන් හැකියාව ගොඩක් වැඩි. ඒ වගේම තමයි අපේ ස්නායු පද්ධතියට ඒ වගේම අපේ තියෙන ෆිට්නස් එක ගතියට අපිට ගොඩක් ඒක බලපෑමක් වෙන්න පුළුවන් අපි හෙවි ඇල්කොහොල් ගන්නවා නම්. ඒ නිසා ඒක නොගන්න තරමට තමයි ගොඩක්ම හොඳ. ඊට අමතරව අපි ඇල්කොහොල් ගද්දි අපි නිකන් ගන්න නෑනේ. දැන් ගොඩක් වෙලාවට අපි මේක ෆුඩ් එක ඉන්කෝපරේට් වෙලා තමයි යන්නේ. එතකොට අපි ගන්න මොනවා හරි ෆ්‍රයිස් જાතියක් මොනවා හරි ගත්තොත් තව ඇඩිෂනල් කැලරි ප්‍රමාණයක් එනවා. එතකොට හිතන්න සාමාන්‍ය සතියේ දවස් 4ක් 5ක් විතර සාමාන්‍ය ඇල්කොහොල් ගන්න මධ්‍යම ප්‍රමාණයෙන් ගන්න කෙනෙක් කියලා. මේගොල්ලන්ට රිස්ක් එකක් තියෙනවා බර වැඩි වෙන්න. මේගොල්ලන්ට ඔබේසිටි වගේ තත්ත්වයක් එන්න හැකියාව වැඩි. මොකද අර ගන්න ෆුඩ් සහ ඇල්කොහොල් වලින් දෙකෙන් වෙන ශක්තියත් අපේ ඇඟ ඇතුලේ අපිට ඩිපොසිට් වෙන්න පුළුවන් chance එකක් තියෙනවා. ඒක තමයි එනේ හේතුව. තව එක ප්‍රශ්නයක් තියෙනවා මගේ ඊට පස්සේ මම වට ඉවර කරන්න දෙන්න. නිදි මරණ අයට පොඩි උපදෙසක් දෙන්නකෝ. කොහොමද ඒගොල්ලන්ගේ ෆුඩ් පැටර්න් එක තියාගන්න ඕනේ නිදි මරණ වෙලාවේදී ඒ පීරියඩ් එකේ? සාමාන්‍ය මෙහෙමයි. දැන් කියන්නේ නිදි මරණ කියන එක ගත්තත් අපිට දැන් අපේ ඩේලි රික්වයර්මන්ට් එකක් තියෙනවානේ. ඇත්තටම අපි ගත්තාම ලංකාව ගත්තාම අපි ඇවිල්ලා අර මීල් 3ක උදේ ආහාරය, දිවා ආහාරය, රාත්‍රී ආහාරය කියන concept ඒ concept එකට ගිය රටාවක් නේ තියෙන්නේ. හැබැයි එතකොට අපි නිදි මරුවා වුණත් අපිට නින්දට ආහාර ලොකු සම්බන්ධයක් වෙන්නේ නැහැ. අපිට අර ඩේලි රික්වයර්මන්ට් එක තියෙන අපිට නියුට්‍රියන්ට් ටික ගන්න පුළුවන් නම් අපිට ඒක ලොකු බලපෑමක්. හැබැයි අපි නිදි මරනවා නම් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. අපි ඒ කරන රැකියාවත් එක්ක අපේ ආරක්ෂාව ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ.
එතකොට අපිට පුළුවන් සමහර ආහාර ද්‍රව්‍ය තියෙනවා සමහර පාන ද්‍රව්‍ය තියෙනවා අපිට අපි උත්තේජනය කරනවා අපි නිදිමත නැති කරනවා සාමාන්‍යයෙන් අපි හිතන්නේ හරියට කැෆේන් වගේ දේ. කැෆේන් වගේ අපි කොෆි එකක් ගත්තොත් ඒකේ තියෙනවා කැෆේන් ඒ කැෆේන් වලින් අපි මොටිවේට් කරනවා එතකොට අපිට නිදිමත ගතිය යනවා අපි තේ එකක් ගත්තොත් ඒකේ තියෙනවා ටැනින් කියලා ඒ තේ එකකින් අපි උත්තේජනය වෙනවා එතකොට අපිට අර හිතන්නකෝ රියදුරු රැකියාවක් කරන මහත්තයෙක් නම් ඒගොල්ලෝ දිගට ඩ්‍රයිව් කරනවා නම් රැට මොකද ඒ පුද්ගලයා සහ ඒ යන අනිත් මගින් හැම කෙනාගේම ජීවිත තියෙන ඒ පුද්ගලයා මතනේ. එතකොට නිදිමතක් වගේ එනවා නම් මේ වගේ අපිට ටී එකක් කොෆි එකක් වගේ අරගෙන ඒ නිදිමත ගතිය එහෙම නැති කරගන්න පුළුවන්. හැබැයි ඒක පෝෂණ ගුණයට එහා ගිහින් ඒගොල්ලෝගේ ආරක්ෂාව සම්බන්ධව තියෙන කාරණාවක් වෙනවා. අපි මේ වගේ ආහාරයක් ගත්තී. ඒ වගේ වෙලාවක ඒක අවොයිඩ් කරලා මේ කියන්නේ ෆුඩ් ගැන හිතන්නේ නැතුව ඒ අවදානම තුරන් කරගන්න එක ගත්තත් කමක් නැහැ කියන එක. ඔව් කමක් නැහැ. හැබැයි ඊට අමතරව මේගොල්ලෝ දැන් අපි හිතන්නකෝ රෑ අපි ලොකු හෙවි මීල් එකක් අරගෙන යනවා කියලා. මොනවා හරි අපි වැඩක් කරද්දි. හැබැයි අපිට අර එන එනර්ජි ප්‍රමාණය එහෙම වැඩි වෙනකොට අපිට පොඩි නිදිමත ගතියක් එන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට රෑකට වගේ වැඩක යෙදෙන පුද්ගලෙක් නම් සාමාන්‍ය ලයිට් මීල් එකක් ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ කියන්නේ during the period ඒක ඩියුරින් ද පීරියඩ් අපිට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට හිතන්නකෝ අපි ගොඩක් වෙලාවට දැන් රාත්‍රී ආහාරය ගන්නවා කියලා. අපි ඒක ලොකු කෑම වේලක් ගන්න නැතුව අපිට පුළුවන් ඒක සාමාන්‍ය ලයිට් මීල් එකක් විදිහට ගන්න. එහෙම නැත්නම් අපිට ඒක කඩලා රෑට පස්සේ අපි රෑ කෑමට පස්සේ සාමාන්‍යයෙන් පොඩි අමතර ආහාර වේලක් විදිහට එකතු කරගන්නත් පුළුවන්කම තියෙනවා. right අසන් ඉවර කරමු. ඔව් මේ ගොඩක් දේවල් කතා කරන්න පුළුවන් මාතෘකාවක් අර ඒ කියන්නේ මේ අපි කතා කළේ අර පොඩ්ඩිම තැන් දෙක තුනක් විතර දශමයක් විතර චරිත අපි ආයදස කතා කරමු චරිත්‍ර දැන් පෝෂණ වේදික විදිහට මේ වගේ දැනුවත් කිරීම වැඩසටහන එහෙම කරන නිසා ඒ අවස්ථාව වලට හම්බ වෙනවා හැබැයි අපි මෙහෙම වාඩි ලැහුවොත් තමයි නැත්නම් අපි හිතා හිටිය ඇල්කොහොල් එහෙම කියන්නේ අත්‍යවශ්‍ය එකක් ඇත්තටම හරි එහෙම හිතාගෙන ඉන්න ගොඩක් අය ඉන්නවා හවසට බාරක ඉස්සරහින් ඉන්නේ එහෙමයි තමයි ඒකත් කියන්න තියෙන්නේ මේ දැන් ලීවර් එකටයි කිඩ්නි එකටයි non stop වැඩ දෙන්න එපා කියලා ඉතින් බලාගෙන කට්ටියට කියන්න තියෙන්නේ මේ කිව්ව විදිහට ඔව් යාර හදවත සහ මොලේ හරියට පාවිච්චි නොකරම අක්මාවට තමයි කරදරේ කියලා කියනවනේ නේද අනිවාර්යයෙන් එහෙම ප්‍රශ්නක් තියෙනවා හරි එහෙනම් අපි මේ කතාව ඉවර කරනවා මේ චරිත් ගොඩක් ස්තුතියි අපිට එකතු වුණාට මම හිතන්නේ පොඩ්කාස්ට් ටයිප් එකේ අත්දැකීමක් පළවෙනි අවස්ථාව පොඩ්කාස්ට් එකේ පළවෙනි අත්දැකීම මොකද ඉතින් හොඳයි මං හිතනවා අඩුපාඩු තියෙන පුළුවන් සමහර විට හැබැයි මං හිතනවා හොඳයි කියලා. හරි එහෙනම් ජය වේවා චරිත් අපි සුබපතනවා. තව වැඩ කරගෙන නේ ලංකාවේ මිනිස්සුන්ට මේවා දැනුවත් වෙන්න ඕන අනිවාර්යයෙන්. මේ YouTube ඕන තරම් තියෙන කෑම් බීම් ගැන කතා කරන හැබැයි කෑමකින් ලැබෙන පෝෂණය සහ ඒ අනවශ්‍ය දේවල් සම්බන්ධව තියෙන දැනුවත් වීම වෙනුවෙන් අපි මේ වැඩේ කරේ. ඉස්සරහ දවසක ආයි අපි බලමු කතා කරන්න. අනිවාර්යෙන්ම මටත් හිතෙනවා අපිට තව දවසක් කතා කරන්න දේවල් ඕන තරම් තියෙනවා. අපි මේක වීක්ලි ගෙනියන්නත් පුළුවන් ඕන. මාසෙට එක සතියක් කෑම. මොකද අපි ගොඩක් අය ඉතින් කෑමට ඉතින් ඔක්කොම කියලා එහෙම එකකුත් තියෙනවානේ. අපි කන්නනේ ඉතින් මාසෙට එක දවසක් අපි සෙට් ජය